ගොඩ දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි පැය දෙකක් විතර ෆෝන් එක charge කරලා පාවිච්චි කරන්න ගත්තාම බලාගෙන ඉද්දිම ෆෝන් එකේ බැටරිය ඩ්‍රේන් වෙන එක. එහෙමත් නැත්නම් බැටරිය ඉක්මනින්ම බැහැලා යන එක. ඉතින් මේකට ගොඩක් අය කරන්නේ බැටරිය සවුත් වෙලා කියලා හිතලා අලුතෙන්ම බැටරියක් ලොකු ගාණක් දීලා රීප්ලේස් කරන එක. ඒත් ඔයා මෙන්න මේ දේවල් ටික දැනගෙන හිටියොත් ඔයාට පුළුවන් දැන් තියෙන බැටරි එකම මාරු කරන්න නැතුව දිගු කාලයක් හොඳින් පාවිච්චි කරන්න. පළවෙනි ට්‍රික් එක තමයි අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා ෆෝන් එක චාර්ජරයට ගහන ගමන් පාවිච්චි කරන්න. මේකෙන් අපි නොදැනුවත්වම අපේ ෆෝන් එකේ බැටරිය වගේම අපේ චාර්ජරෙත් ඉක්මනින්ම සවුත් වෙනවා. ඉතින් ඔයත් මේකට හුරු වෙලා ඉන්නවා නම් දැන්මම මේ පුරුද්ද නවත්තන්න ඔයාගේ ෆෝන් එකේ බැටරි එක සවුත් වෙන්න කලින්. දෙවෙනි ට්‍රික් එක තමයි අපි ගොඩ දෙනෙක් හුරු වෙලා ඉන්නවා ෆෝන් එකේ මොකක් හරි ඇප් එකක් යූස් කරලා ඉවර වුණාම මොකක් හරි ගේම් එකක් සෙල්ලම් කරලා ඉවර වුණාම ඒ ඇප් එක හෝ ඒ ගේම් එක එහෙම තියෙද්දිම වෙන ඇප් එකක් පාවිච්චි කරන්න. ඉතින් මේකත් ඔයාගේ ෆෝන් එකේ බැටරි ඉක්මනින්ම අඩු වෙන ලොකුම හේතුවක්. මොකද අපේ ෆෝන් එකේ බැටරිය ගොඩක්ම ඩ්‍රේන් වෙන තැනක් තමයි මේ බෑග්ග්‍රවුන්ඩ් ඇප් හැම වෙලේම රන් වෙන එක. ඉතින් ඔයා මොකක් හරි ඇප් එකක් පාවිච්චි කරලා ඉවර වුණාම පුළුවන් තරම් try කරන්න ඒ ඇප් එක බෑග්ග්‍රවුන්ඩ් ඇප් වලින් ක්ලෝස් කරන්න. හරි. තුන්වෙනි ට්‍රික් එක තමයි අපි ගොඩ දෙනෙක් හැම වෙලේම කැමති ෆෝන් එකේ බ්‍රයිට්නස් ගොඩක්ම වැඩි කරලා හැම වෙලේම පාවිච්චි කරන්න. ඉතින් මේකත් ඔයාගේ බැටරි ඉක්මනින්ම ඩ්‍රේන් වෙන බලපාන ලොකුම හේතුවක්. මොකද අපි හැම වෙලේම බ්‍රයිට්නස් වැඩි කරලා ෆෝන් එක පාවිච්චි කරනකොට අපේ ෆෝන් එක ඉක්මනින්ම රත් වෙනවා. ඉතින් ෆෝන් එක රත් වෙනකොට වෙන්නේ අපේ ෆෝන් එකේ බැටරිය ඉක්මනින්ම බහින එක. ඉතින් ඔයාලට මේක නවත්තන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් ඔයාගේ ෆෝන් එකේ බ්‍රයිට්නස් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට විතරක් වැඩි කරලා ෆෝන් එක පාවිච්චි කරන එක විතරයි. ඒකෙන් ඔයාගේ ඇස් වලටත් ලොකු සහනයක් දැනේ.